අනුවන් සුබ දවසක්. ප්‍රශ්නාර්ථය චැනලය වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම චන්ද්‍රමුඛී. බෞද්ධ දහම් දේශනා ආරම්භයේදී නිතර ඔබට අසා හුරපූරදු සමන්තා චක්කවාලේසු ගාථාවා ගැනයි ඔබේ අවධානයට අද යොමු කරන්නේ. හිතවතුනි, මෙය දේවාරාධනාවක් ලෙසයි ඔබ අසා ඇත්තේ. නමුත් අවාසනාවක් මහත මෙහි අර්ථය සියවස් ගණනාවක් තිස්සේ රහසක්ව වැළලී තිබෙනවා. අපි බලමු සත්‍ය අදහස. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධමස්සවන කාලෝ අයං බදන්තා ධමස්සවන කාලෝ අයං බදන්තා. මෙම ගාථා රත්නයේ සැබෑ තේරම මෙසේයි. ධර්මදේශකයාණන් විසින් ඔබේ මෝහය දුරකර නිර්වාණය කරා යාම සඳහා දේශනා කරනු ලබන මේ සද්ධර්මය ඔබ නැවත නැවත මුල සිට අගට චක්‍ර ආකාරයෙන් කියවා මෙනෙහි කරන්න. එහි ඇති ඇදහිය යුතු කරනු සිතේ අවබෝධයෙන් ධාරණය වන දුර එසේ කරන්න. ධර්මය අවබෝධ කර ගැනීමට ඇති ඕනෑකම සිතේ වඩවා ගන්න. දැන් අපි පාලි පරිවර්තනය බලමු. සමන්තා චක්කවාලේසු. මෙහි සිංහල තේරම වෙන්නේ නැවත නැවත කියවා මෙනෙහි කළ යුතු බවයි. අත්‍රා ගච්ඡන්තු දේවතා. මෙහි අර්ථය නම් ධාරණය කළ යුතු කරනු අවබෝධ වනතුර මෙනෙහි කරගෙන යාව යුතු බවයි. ඊළඟට බලමු සද්ධම්මං මුනිරාජස්ස යනෙහි තේරම දේශකයාණන් විසින් කරනු ලබන ධර්ම දේශනය. ඊළඟට සුනන්තු සග්ග මොක්ඛදං, ඒ කියන්නේ අවසානයේ යහපත් වූ උතුම් නිර්වාණය භුක්ති විඳීම. දැන් බලමු ධමස්සවන කාලෝ යන පදය. එහි තේරම ධර්මය ඇසීමට ඇති ඕනෑකම. අන්තිමට අයං බදන්තා කියලා තිහෙනවා. ඒ කියන්නේ එම දහම ඇසීමට ඇති ඕනෑකම සිතේ වඩවා ගන්න කියලා. ඒ අනුව සමන්තා චක්කවාලේසු ගාථා වෙනා කියන්නේ දේවාරාධනාවක් නොවේ කියලා දැන් ඔබට වැටහෙනව ඇති. උතුම් වූ නිවන් මඟ කරා යාම සඳහා දේශකයාණන් විසින් පෙන්වා දෙන මේ සද්ධර්මය නැවත නැවත මෙනෙහි කොට අවබෝධ කරගන්න. ධම ඇසීමට සිතේ ඇති ඕනෑකම වඩවා ගන්න. ප්‍රශ්නාර්ථය සමග එක් වුණාට ඔබට ස්තුතිවන්ත වෙනවා. චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.